කොහොමද අම්මලා අද වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඔයාගේ බබාට දැන් මාස 6ක් ළඟද? එහෙනම් මේ දවස්වල ගොඩක් දුරට ඔයා හිතන එකම දේ වෙන්න ඇති. දැන් කෑම පටන් ගන්නද? මොන කෑමෙන්ද පටන් ගන්නෙ? ඒත් වැරදුනොත් විශ්වාස කරන්න මේ ප්‍රශ්න ටික හැම අම්මා කෙනෙක්ටම වගේ එනවා. අපේ අම්මා එක දෙයක් කියනවා. නැන්දලා තව දෙයක් කියනවා. Facebook එකේ තව දෙයක් කියනවා. YouTube එකේ තවත් දෙයක් කියනවා. අන්තිමට අපිට හිතා ගන්නවත් බෑ වෙන දේ මොකද්ද කියලා. ගමේ මිඩ්වයිෆ්ලා කරන සැසිවලට ඒ අදාළ දේවල් වලට යන අම්මලා නම් මේ ගැන දැනුවත් වෙන්න පුළුවන්. හැබැයි සමහර විට ඒ වගේ දේවල් වලට යන්න බැරි අම්මලාට මේ ගැන හරි අවබෝධයක් ගන්න තැනක් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අදහස් ගොඩයි. ඉතින් ඒ නිසා අද අපි කිසිම කලබලයක් නැතුව පියවරෙන් පියවර මේ ගැන කතා කරමු. වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන්න. මොකද අන්තිමට මම කියන කරුණු දෙක ගොඩාක් අම්මලා නොදැන කරන වැරදි දෙකක්. මුලින්ම එක දෙයක් මතක තියාගන්න. බබාට කෑම පටන් ගන්න එක කියන්නේ බඩ පුරවන්න විතරක් කරන දෙයක් නෙමෙයි. ඒක බබාට අලුත් රසක් හඳුන්වා දෙන එකක්. අලුත් සුවඳවල් හඳුනා ගන්න එකක්. අලුත් ස්වභාවයන් අත්විඳින එකක්. ඒ නිසා මේ ගමන ඉවසීමෙන් පටන් ගන්න ඒක ගොඩාක් වැදගත් වෙනවා අපේ අම්මලාට. මාස 6ක් වුණා කියලා විතරක් කෑම දෙන්න එපා. ගොඩාක් අම්මලා කැලෙන්ඩර් එක බලලා අදට මාස 6යි හෙට ඉඳන් කෑම දෙමු. හැබැයි හැම බබෙක්ම එක වගේ නෑ. සමහර බබාලා ඉක්මනින් සූදානම් වෙනවා. තවත් සමහර බබාලා ටික කාලයක් ගන්නවා. ඒ නිසා වයස විතරක් නෙමෙයි බබාගේ සූදානමත් බලන්න ඕනි. බබා සූදානම්ද කියලා කොහොමද දැනගන්නේ? අම්මලා. ඔයා කෑම කන වෙලාවට බබා ඔයා දිහා බලාගෙන ඉන්නවද? ඔයාගේ අතේ තියෙන හැන්ද දිහා හොඳට බලනවද? ඒක අල්ලන්න උත්සාහ කරනවද? ඒක හොඳ ලකුණක්. ඒ වගේම උදව්වක් එක්ක වාඩි වෙන්න පුළුවන් නම් බෙල්ල හොඳට කෙලින් තියාගෙන ඉන්නවා නම් කටට දාපු හැන්ද දිවෙන් එළියට තල්ලු නොකර ගිලින්න උත්සාහ කරනවා නම් ඒ කියන්නේ බබා අමතර ආහාර හඳුන්වා දීම සඳහා සූදානම් වෙලා කියන එක. හැබැයි මේ ගැන සැකයක් තියෙනවා නම් බබාගේ ළමා වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගෙන පටන් ගන්න එක තමයි වඩාත්ම ආරක්ෂිත. ගොඩාක් අම්මලා කරන පළවෙනි වැරැද්ද. දැන් බබාට මාස 6යි කියලා පළවෙනි දවසේම බත් කැඳත් වට්ටක්කත් කෙසෙලුත් ඇපලුත් ඒ කියන්නේ ප්‍රධාන කෑම වේල ඊට පස්සේ පළතුරු සමහර විට බත් කැඳ මේ ඔක්කොම දෙන්න යනවා. ඒක කරන්න එපා. ඒ ඇයි කියලා මම ඊළඟ කොටසෙන් විස්තර කරලා කියන්නම්. මොකද එක පොඩි වැරැද්දක් නිසා බබාට මොන කෑමත් අසාත්මිකතාවයක් ආවද කියලා හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. දැන් අපි බබා කෑමට සූදානම්ද කියලා බලන විදිය ගැන කතා කළා. ඊළඟ කොටසෙන් අපි කතා කරමු මුලින්ම දෙන්න හොඳම කෑම මොනවද? එක දවසට කීපාරක් දෙන්නද? බබා කෑවේ නැත්නම් මොකද කරන්නේ? ඒ ටික තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. දැන් අපි කතා කරමු ගොඩක් අම්මලාට තියෙන ලොකුම ප්‍රශ්නය ගැන. බබාට මුලින්ම මොන කෑමද දෙන්න ඕනේ? මුල්ම කෑම පටන් ගන්නෙ කොහොමද? අම්මලා පළවෙනි දවස කියන්නේ බබාගේ බඩ පුරවන දවසක් නෙමෙයි. මේක බබාට අලුත් අත්දැකීමක් හඳුන්වා දෙන දවසක්. මොකද මේ වෙනකල් බබා දැනගෙන හිටියේ කිරි රස විතරයි. ඒ නිසා මුලින්ම දෙන්න ටිකක්. බබාට අලුත් රසය හඳුනා ගන්න ඉඩ දෙන්න. මොන වගේ කෑම වලින්ද පටන් ගන්න පුළුවන්? සාමාන්‍යයෙන් මෘදු කරපු හොඳින් පිසු ආහාර වලින් පටන් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට හොඳට පිසගත්ත බත් අපි කියනවා සුවඳල් වගේ හොඳ හාලක් අරගෙන ඒක හොඳට පිසලා සුවඳල් කියන්න බෑ රතු කැකුළු මේ වගේ හොඳ හාලක් අරගෙන ඒක හොඳට පිසලා චුටක් අර බෙරි වෙන්න වගේ පිසලා ඒක දෙන්න පුළුවන්. හොඳට මත් ගාලා හැබැයි ඒක අර දියාරු ගතියට දෙන්න හොඳ නෑ අම්මලා. මොකද එහෙම වුණොත් ඒකේ පෝෂක ද්‍රව්‍ය උරා ගන්න නැතුව ළමයා අර ඉබේම ගිලින්න විතරක් පුරුදු වෙනවා. ඒක නිසා තලපයක් ආකාරයෙන් තමයි පළවෙනි දවසේ ඉඳන්ම දෙන්න කියන්නේ. අපේ රටේ ප්‍රධාන ආහාර වේල බත්නේ. එහෙම නැත්නම් බත්තල වට්ටක් කලිකැට peer වගේ මෘදු ආහාර වලිනුත් මේක පටන් ගන්න පුළුවන්. නමුත් ඉතින් අපිට අපේ ප්‍රධාන ආහාර වේල බත්නේ. එතකොට එතනින් එහාට යන්න චුට්ටක් අමාරුයිනේ අපිට. ඒක නිසා මම යෝජනා කරන බත් වලින් මේ ගමන ආරම්භ කරන්න කියලා. මතක තියාගන්නමල එක දවසේ කෑම වර්ග ගොඩාක් හඳුන්වා දෙන්න එපා. එක අලුත් කෑමක් විතරක් හඳුන්වා දෙන්න.
මේ ඇයි? හිතන්නකෝ අම්මලා අද බබාට කෙසෙල් දුන්නා. හෙට බතල් දුන්නා. අනිද්දා තවත් කෑමක් දුන්නා. ඊට පස්සේ බබාගේ පොඩි රතු ලපයක් ආවා කියලා හිතන්න. එතකොට අපිට හොයාගන්න අමාරුයි. ඒක මොන කෑමෙන්ද ආවේ කියලා. ඒ නිසා අලුත් කෑමන් එකින් එක හඳුන්වා දෙන එක හරිම වැදගත්. බබා කෑම එළියට දැම්මොත් මේක දැක්කම ගොඩාක් අම්මලා බය වෙනවා. අනේ බබා කෑමට කැමති නෑ කියලා හිතනවා. හැබැයි අම්මලා ඒක ගොඩාක් වෙලාවට සාමාන්‍ය දෙයක්. බබා තවම හැන්දකින් කෑම ගන්න පුරුදු වෙලා නැහැ. දිව, කට, ගිලීමේ ක්‍රියාවලිය අලුත් දෙයක්. මේ දේවල් ගැන ඉගෙන ගන්නවා. ඒ නිසා පළවෙනි දවස්වල ටිකක් කෑවත් ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ කියන්නේ තේ හැන්දකින් එකක් කෑවත්, තේ හැඳි භාගයක් කෑවත් පළවෙනි දවසේ ඒක ලොකු ජයග්‍රහණයක්. බබාට බලින් කවන්න යන්න එපා අම්මේ. ඔබට හිතෙනවා අනේ තව එක හැන්දක් කවන්න කියලා. හැබැයි බබාගේ බඩගින්න සහ කැමැත්ත ගැන අපි අනිවාර්යෙන්ම අවධානය දෙන්න ඕනි. බබා කට වහනවා නම්, මූණ අහකට හරවනවා නම් ඒක යාට ඇති කියලා ලකුණක් වෙන්න පුළුවන්. ඒ වෙලාවේ නවත්තන එක හරිම වැදගත්. කෑම වෙලාව සතුටු වෙලාවක් කරගන්න. බබා කන වෙලාවට බය කරලා අඬවලා බලෙන් කවන්න යන්න එපා. කෑම කියන්නේ බබාට සතුටු අත්දැකීමක් වෙන්න ඕනි. බබා එක්ක කතා කරන්න, hina වෙන්න, ආදරෙන් කවන්න. එතකොට බබා කෑම එක්ක හොඳ සම්බන්ධතාවයක් හදාගන්නවා. හරි අම්මලා. දැන් අපි කතා කළා බබාගේ පළමු කෑම ගැන, අලුත් කෑම හඳුන්වා දෙන විදිය ගැන, සහ බබා කෑවේ නැත්නම් කරන්න ඕන දේවල් ගැන. ඊළඟ කොටසෙන් අපි කතා කරමු ලුණු, සීනි, මී, පැණි ගැන. කිරි නවත්තන්න ඕනේද? අම්මලා කරන තවත් වැරදි මොනවද? ඒ වගේම අවසානයේ මම දෙන්නම් බබාගේ කෑම ගමන ලස්සන කරගන්න පුළුවන් වැදගත් උපදෙස් කිහිපයක්. හරි අම්මලා. අපි කලින් කොටස් දෙකෙන් කතා කළා බබා කෑමට සූදානම්ද කියලා හඳුනා ගන්න විදිය ගැන. මුල්ම කෑම පටන් ගන්න ආකාරය ගැන සහ බබා කෑමට හුරු කරන විදිය ගැන. දැන් අපි කතා කරමු ගොඩාක් වැදගත්. හැබැයි සමහර අම්මලා නොදන්න කරුණු කිහිපයක් ගැන. ලුණු සහ සීනි ගැන. අම්මලා අපේ හිතේ තියෙනව නේද පුංචි රසක් තිබුණොත් බබා හොඳට කයි කියලා. ඒ නිසා සමහර අය ටිකක් ලුණු හරි සීනි හරි එකතු කරනවා වෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා ගොඩාක් අම්මලා මේ ගැන හරි අවබෝධයක් තියෙනවා. ලුණු සීනි චූටි කාලේ දෙන්නේ නැහැ ළමයිට. හැබැයි බබාට රස වැඩි කරන්න ඕනි කියලා ලුණු සීනි පුරුදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේමයි මී පැණි ගැන. තවත් වැදගත්ම දෙයක් තමයි මේ මී පැණි. ගොඩාක් අය හිතනවා මී පැණි කියන්නේ ස්වභාවික දෙයක් නිසා චූටි පැටියෙක්ට මේක හොඳයි කියලා. හැබැයි පුංචි බබාලට මී පැණි ආරක්ෂිත නැති වෙන්න පුළුවන්. ඒ නිසා බබාගේ වයසට ගැලපෙන දේවල් විතරක් දෙන්න. කිරි නවත්තන්න ඕනිද? තවත් ප්‍රශ්නයක් තමයි. කෑම පටන් ගත්තාම කිරි අඩු කරන්න ඕනිද? නැහැ අම්මලා. කෑම පටන් ගත්තත් මව් කිරි හෝ ෆෝමියුලා කිරි තවමත් බබාගේ පෝෂණයේ වැදගත්ම කොටස. කෑම කියන්නේ කිරි වෙනුවට එන දෙයක් නෙමෙයි. කාලයත් එක්ක බබා විවිධ ආහාරවලට හුරු වෙන එකයි වෙන්නේ. අම්මලා කරන තවත් පොඩි වැරදි මොනවද කියලා බලමු. තව දෙයක්. අපි සමහර වෙලාවට වෙනත් බබාලා එක්ක අපේ බබාව සසඳනවා. අර බබා මෙච්චර කනවා, මගේ බබා කන්නේ නැහැ කියලා හිතනවා. හැබැයි හැම බබෙක්ම වෙනස්. එක් බබාට Tamanගේ වේගයක් තියෙනවා. ඒ නිසා ඔබේ බබාගේ ගමන විශ්වාස කරන්න. අම්මලා බබාට කෑම පටන් ගන්න එක ලොකු වගකීමක් වගේ දැනෙන්න පුළුවන්. හැබැයි බය වෙන්න එපා. ඉවසීමෙන්, ආදරෙන්, හෙමින් මේ අලුත් ගමන බබා එක්කම අත්විඳින්න. පළවෙනි හැන්ද, පළවෙනි රසය, පළවෙනි සිනහව. මේ හැම මොහොතක්ම ලස්සන මතකයක් වෙනවා. ඔයා මේ වීඩියෝ බලන අම්මා කෙනෙක් නම් මට කියන්න. ඔයාගේ බබාට පළවෙනි වතාවට දුන්න කෑම මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒක තවත් අලුත් අම්මලාට උදව්වක් වෙයි. මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, අනිත් අම්මලා එක්ක ෂෙයා කරන්න. බබාගේ වර්ධනය, කෑම, නිදා ගැනීම සහ අම්මලාට වැදගත් තොරතුරු ගැන තවත් වීඩියෝ බලන්න The Life Lens මගේ channel එක subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.